எங்க காணாம உண்மைக்குமே எங்க இருக்கு உண்மைக்கு மட்டும் காண நிலையில ஐயா ஓகே ஹெவனல்ல பெயிண்டாலே அது நிழல் 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 பாருங்க கீழே தானே ஏன் இங்கே பாருங்க நிழல் වෙලා තියෙන හෙවණල්ල ඔකට හෙවණල්ල හොයා ගන්න රෑනේ ඔකට එක. අයියේ. අද මේ 12ට මේ වෙනවා කියනවනේ ඉතින්. මොකද? 12ට කිව්වා අද නම් පේන්නේ නැහැ අද පොඩ්ඩක්. පේන්නේ නැහැ. හෙවණල්ල දැන් ඔයාලට පෑ ගිලා තියෙන්නේ. පෑ ගිලා තියෙන්නේ. හා. ඔක්කොම කන පිටින් වෙලා තියෙන්නේ. එවනල්ලකෝ කට්ටියගේ නෙලල් නෑනේ අන්න මුගේ එවනල්ල නැල්ලුවක්ද? එවනල්ල නැද්ද? මිනිස්සුන්ගේ එවනල්ලත් පේනවනේ. කවුද කතාවක් කිව්වේ? තනෝ ඉර හරියටම අපිට උඩින් තියෙන්නේ. ඒක සාමාන්‍ය සිද්ධියක්. මාධ්‍ය වෙදින්ට ඒක දන්න. මල්ලි කොහාද හෙවනල්ල කොහාද? මේ ඇත්තට මේ බලන්නකෝ. හෙවනල්ල නෑනේ. මෙයා ඇවිල්ලා අර UF එකේ ලොක්ෙක් අර එයාගෙත් නෑ බලන්න. හෙවනල්ල. නෑනේ ඇත්තට අර. මේ මුගේ බලපන් මුගේ බෑග් වල උඩ. වෝටර් බෑග් එකක් කරලා. ඔය වෝටර් බෑග් එක කරනවා. හෙවනල්ල වගේ. එවනල්ල නෑනේ. ඇයි ඒක දන්නෙත් නෑනේ. හා? කොටය. කො හෙවනල්ල නෑනේ අද කට්ටිය. ඇයි ඉර හා?
එවනල්ල පේනවද බලන්න වෙනදට පේන එවනල්ල පේනවද බලන්න. පේනවද? නෑ. ඇයි ඒ? ඉර මුදුන් කෙලින් උඩට ඇවිල්ලා. ඔව් ඉර මුදුන් වෙලා තියෙන්නේ. හරියටම හේවනල්ල හරි කෙලින්ම පෑගෙනවා. මේ කියන්නේ හරියට බෝල උඩින් තියෙන්නේ නේද? ඉර මුදුන් වෙලා තියෙන්නේ. ඔව් හරියටම කෙලින් තියෙන්නේ. ඔව්. හරියට මේ කෙලින්නේ. අපිට තමයි හරියටම මේ හරියට නේද? හරියට තියෙනවනේ. ගාට තියෙනවා. ඔයගේ එක වඩ පෑගිලා තියෙන්නේ. පෑගිලා තියෙන්නේ. කෙලින්ම පේනවා. ඔයගේ ෂැඩෝ එක පේනවද ඔයාට? පොඩ්ඩක් මෙහෙන්. ඈ ෂැඩෝ එක පේනවද ඔයාට? ඒකට මේ හරියට සයිඩ් එකට වැටෙන්නේ නැහැ නේ. සයිඩ් එකට. ඔව් ඉර මුදුන් වෙලා තියෙන්නේ. ලෙස්ලි බලන්න ඉර මුදුන් වෙලා තියෙන්නේ. 12ට. ඔයාගේ හේවනල්ල පේනවද ඔයාට? හරියටම හරි. හරිද? හේවනල්ල පේන්නේ නැහැ නේ? නෑ. හරියටම 12යි. 12. දෙම 12යි. නැති වැඩක්. දැන් ඔයාගේ හේවනල් ඔයාගේ ෂැඩෝ එක පේනවද ඔයාට? ඔයාගේ ෂැඩෝ එක පේනවද ඔයාට? ඉර මුදුන් වෙලා තියෙන්නේ. හරියටම ඉර තියෙන්නේ ඔයාගේ ඔළුව කෙලින්නේ. දන්නවද? දැන් ඒ ඔයාගේ ෂැඩෝ එක පේනවද බං? නෑ. පේන්නේ නැහැ නේද? ඉර මුදුන් වුණාම ෂැඩෝ එක පේන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. වැඩි. නල්ල පේනවද ඔයාට? ඔයාගේ ෂැඩෝ එක පේනවද ඔයාට? නෑ. ඇයි ඒ? ඇයි කියලා දන්නවද? ඇයි වගේ ෂැඩෝ එක පේන්නේ නැති වෙන දවසට පේනවනේ. ඇයි පේන්නේ නැත්තේ? ඉර මුදුන් වෙලා තියෙන්නේ.